අභිමානය සොයා යන චාරිකාව ලක්දිව පුරාණය. ලක්දිව පුරාණය YouTube නාලිකාව හරහා අද අප ඔබව කැඳවාගෙන යන්නේ ඓතිහාසික අනුරාධපුර පුරවරයටයි. අද අපගේ කතිකාවත දිව යන්නේ අනුරාධපුර යුගය තුළ ඉදි කරන ලද ලක්දිව ප්‍රථම ස්තූපය පිළිබඳව ඓතිහාසික වෘතාන්තයටයි. තෝපාරාමය යනු ශ්‍රී ලංකාද්වීපයෙහි ඉදි කරන ලද ප්‍රථම ස්තූපයයි. මෙහි ඓතිහාසික පසුබිම පිළිබඳව විපරම් කර බැලීමේදී මෙය ක්‍රිස්තුපූර්ව 3 වන සියවස දක්වා ඈත අතීතයකට දිව යනු ලබයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගම බෞද්ධ ආගම ලක්දිව මුල් බැසගත්තා සේම එම උතුම් ධර්මය වෙනුවෙන් මිහිඳු මාහිමියන්ගේ අවවාද අනුශාසනා මැද්දේ දෙවන පෑතිස් හෙවත් දේවානම්පියතිස්ස රජු විසින් බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කර ඉදි කරන ලද ස්තූපයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. ස්තූපූර්ව 3 වන සියවස තුළ එනම් මීට වසර 2300කට වඩා ඈත අතීතයකට හිමිකම් කියනු ලබන මෙම ස්තූපය ලංකා ඉතිහාසයේ ඉදි කරන ලද ප්‍රථම ස්තූපයයි. මෙම තූපාරාම ස්තූපය පිළිබඳව පවතිනු ලබන වාස්තු විද්‍යාත්මක පසුබිමගත් කල ප්‍රධානතම වශයෙන් මෙහි ඇති වාස්තු විද්‍යාත්මක සාධකය වනුයේ මෙම ස්තූප ගර්භය වටා පවතිනු ලබන අලංකාරවත් කැටයම් වලින් යුක්ත දැවැන්ත ගල් කණු පෙළයි. මෙම ගල් කණු පිළිබඳව අතීතය සොයා බැලීමේදී ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මෙම ස්තූපයට ඉහළින් වහලයක් සවිකර තිබී ඇති අතර එම වහලය රඳවා තබා ඇත්තේ මෙම අලංකාරවත් කැටයම් වලින් යුක්ත දැවැන්ත ගල් කණු පෙළ මතයි. මෙම වහලය කරවීමට බලපා ඇති හේතුව වන්නට ඇත්තේ ස්තූපය රජරට පවතින අධික හිරු රශ්මීන් ආරක්ෂා කිරීමට හා වර්ෂා කාලය තුලදීද ආරක්ෂා කිරීමටයි. දුරටත් මෙම ඓතිහාසික ස්මාරකයන් වල ඇති වාස්තු විද්‍යාත්මක තොරතුරු සොයා බලන විටදී මෙම ස්තූපයේ හැඩයද වැදගත් ස්ථානයක් හිමි කරගනු ලබයි. එයට ප්‍රධානතම හේතුව වනුයේ මුල් කාලය තුලදී මෙම ස්තූපය ධාන්‍යාකාර හැඩයක් ගනු ලැබූ අතරම පසුකාලීනව සිදු කරනු ලැබූ විවිධ ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් වර්තමානය තුලදී මෙහි හැඩය ගණ්ඨාකාර ස්තූපයක හැඩයක් ගනු ලබයි. මෙහි පවතිනු ලැබුණ ගල් කණු අදටත් ඉංජිනේරුවන් මවිත කරනු ලබන්නේ එම අති දැවැන්ත ගල් කණු ඉතාමත් සියුම් ලෙසට රඳවා ඇත්තේ කෙසේද යන ප්‍රබල පැනය ඉතුරු කරමිනි. තවද පුරාණය තුළ මෙම ස්තූපය තැනීමට විශේෂිත ගඩොල් වර්ගයක්ද යොදාගෙන ඇති අතර එයට සාක්ෂි ඉතිහාසය තුළ සඳහන් වනු ලබයි. තවද මෙම දැවැන්ත කණු සහිත වටදාගේ රැඳවීමට විශේෂ ගල් පාදමක්ද නිර්මාණය කර ඇති බවද ඉතිහාසයේ සාක්ෂි දරයි. එකල පැවති ඉංජිනේරු විද්‍යාව තුළ පැවති දියුණුව ලොවට කියාපාන්නේ එම දැවැන්ත ගල් කණු පේලි ලෙසට උඩ සිට පහළට උස අඩුවන ආකාරයට සිටුවා තැබීමෙනි. මෙම තූපාරාමයට නුදුරින්ම එක් පසෙකට වන්න ලංකාවේ මුල්ම පිළිමගයද නටබුන් ලෙසට ශේෂ වී පවතිනු ලබන අතරම එය අතීතය තුළ ශ්‍රී දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තැබූ භූමියක් බවට පැවසුවද පසුකාලීනව එයට සාක්ෂි හමු නොවිනි. මීට අමතරව මෙම දාගැබ් පරිශ්‍රය තුළ සියුම් ගල් කැටයම් වලින් යුක්ත විවිධ නටබුන් රාශියක් දක්නට ලැබෙනු ඇත. තවද මෙම ඓතිහාසික ස්තූපය අතීතය තුළ විවිධ කාලවකවානු තුළදී සතුරු ආක්‍රමණවලටද ලක් වී ඇති අතරම පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන් විසින් මෙහි තිබුණු රත්රන් ආලේපිත
කොත් කැරලි මෙන්ම රන් රිදී මුතුමැණික් ආදී සියලුම දේ කොල්ල කෑමට ලක්කොට ඇති බවට එළ වංශ කතා තුල සඳහන් වනු ලබයි. වර්තමානයේ තුල අප දකිනුයේ ඊටමත් සරල ප්‍රතිසංස්කරණය කිරීමට ලක් කරන ලද ස්තූපයකි. එදා සිංහල බෞද්ධ උරුමයේ ආරම්භය සමගම ඉදිකරන ලද මෙම ස්තූපය ඉතිහාසය තුල අනුරාධපුර යුගයේ වාරිමෙන්ම වාස්තු විද්‍යාවේ ප්‍රගමණයටත් ප්‍රබල බලපෑමක් සිදු කරන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය. පෙර සඳහන් කරන ලද ථූපාරාමය වටා පැවති බහලය සහිත කොටස වටදාගය යන වාස්තු විද්‍යාත්මක නිර්මාණයට අයත් වන අතර වටදාගය යන සම්ප්‍රදායේ ආරම්භයද මෙම ථූපාරාම වටදාගය සමග සිදු වී ඇතැයි අතීත වංශ කතාවන් සාක්ෂි දරනු ලබයි. තවද මෙම දාගැබ අඩි 59ක් පමණ උසකින් සමන්විත වනු ලබන අතරම ඉහළ දාගැබ් මළුව සහ පහළ දාගැබ් වැලි මළුවකින්ද මෙය යුක්ත වනු ලබයි. මෙම ථූපාරාමයට ථූපාරාමය යන නමද සඳහන් වී ඇත්තේ ආරාම සංකීර්ණය ආසන්නවම මෙම දාගැබද ඉදිකර ඇති බැවිනි. මෙම පූජනීය දාගැබ පිළිබඳව වර්තමාන තත්ත්වය විමසා බැලීමේදී අදටත් විරාජමානව අනුරාධපුර අභය වැවට පහළින් ශ්වේත වර්ණයෙන් බැබලමින් ඇති අයුරු ඔබට දැක බලාගත හැකිය. වර්තමානයේ මෙම දාගැබට අයත් භූමි අක්කර 3.5ක පමණ ප්‍රමාණයක් නටබුන් සහිත භූමි ප්‍රමාණයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කොට ඇති ආකාරයද එහි යන ඔබට දැක බලාගත හැකිය. අවුරුදු 2300ක පමණ ප්‍රෞಢ ඉතිහාසයකින් පසුවද තවමත් දෙස් විදෙස් ජනීජනයාගේ පූජනීයත්වයට පත්වනු ලබන මෙම දාගැබ ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ප්‍රෞಢත්වය ලොවට හඬගා කියනු ලබන ජීවමාන සාක්ෂියකි. තවද මෙම ස්තූපයට මදක් පසෙකට වන්නට කකුසඳ කෝනාගම කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුවරුන්ගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ පාදලාංඡන චෛත්‍ය රාජාණන් වහන්සේද ඔබට දැක බලාගත හැකිය. ඔබ එහි ගියහොත් එම දාගැබද වන්දනාමාන කිරීමට අමතක නොකරන්න. ඔබත් අනුරාධපුර රාජධානියට පැමිණි අවස්ථාවකදී මෙම සිව් බුදුවරුන්ගේ පාදස්පර්ශයෙන් ගෞරවයට පාත්‍ර වූ මේ පිම්බිම වැඳ පුදා ගැනීමට අමතක නොකරන්න.